අද අපි හදන්න යන්නේ ඕට්ස් රොටි. සාමාන්‍යයෙන් ඕට්ස් තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි මේ ඕට්ස් ග්‍රයින්ඩ් කරලා පිටි එකක් විදිහට ඉස්සෙල්ලා හදා ගන්නවා. එතකොට හොඳට මේ ඕට්ස් රොටි අපිට තුනී කරගන්න වගේම හොඳට පුච්ච ගන්න පුළුවන්. මේ ඕට්ස් පිටි වලට අමතරව පොල් චුට්ටක්, කැරට්, ලූණු, අමු මිරිස් පොඩ්ඩක්, කරපිංචා පොඩ්ඩක් අපි එකතු කර ගන්නවා. ඔයාලට ඕන නම් මේකට බිත්තරයක් එකතු කර ගන්නත් පුළුවන්. ඕට්ස් පිටි වලටම තව බඩේරිඟු පිටි, කුරක්කන් පිටි, ඒ වගේ දේවල් උනත් මේ ඕට්ස් වලට එකතු කරගන්න පුළුවන්. හැබැයි අද මම තනිකරම ඕට්ස් වලින් විතරයි මේ රොටි හදන්නේ. ඉස්සෙල්ලාම මේ පොල් වලට ලුණු ටිකක් එකතු කරගන්න. අපි සාමාන්‍යයෙන් පොල් රොටි හදනකොට ඉස්සෙල්ලාම ලුණු පොල් එකට එකතු කරනවානේ. ඒ වගේ මේකටත් ඉස්සෙල්ලාම පොළුයි ලුණුයි එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ පොල් එකට අපි චූටියට කපාගත්තු කැරට්, ලූණු, අමු මිරිස්, කරපිංචා මේ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ පොල් එක මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්නවා. දැන් අපි අර කුඩු කරගත්ත ඕට්ස් වලට මේ කැරට්, ලූණු, පොල්, අමු මිරිස් ගොඩක් දාන්නේ නැහැ, පොඩ්ඩයි දාන්නේ. මේ ටික එකතු කරගන්නවා. පස්සේ මේ පිටි එකත් එක්ක මේ ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳට මික්ස් කරගන්න. දැන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට මික්ස් වෙලා තියෙනවා. අපි දැන් මේකට ඕන නම් අපිට බිත්තරයක් එකතු කරන්න පුළුවන්. මම අද බිත්තරයක් එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකට නිමුණු වතුර නෙමෙයි මද රස්නේ වතුර තමයි එකතු කරන්නේ. එතකොට මේ පිටි එක හොඳට එකට එකතු වෙලා ගුලියක් හදාගන්න අපිට ලේසියි. දැන් අපි මෙන්න මේ හදාගත්ත පිටි මෝලිය මෙන්න මේ විදිහට මේ වගේ අතේ ඇලෙන නොඇලෙන ගානට වගේ වෙනකම් හදාගන්න ඕනේ. මේකෙන් චූටි බෝල හදලා අපිට ඕන ප්‍රමාණයට මේකේ රොටි හදාගන්න පුළුවන්. ඊට කලින් ටික වෙලාවක් අපි මෙන්න මේක මෙහෙම තියාගන්න ඕනේ. පොඩි බබාලට මේක හදනවා නම් මේකට බටර් ටිකක්, බිත්තරයක් වගේ දේවල් දාන්න පුළුවන්. ඩයට් කරන අයට උනත් බිත්තරයක් මේකට එකතු කරලා රොටි හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා කැමති ප්‍රමාණයෙන් මේ වගේ චූටි බෝල හදාගන්න පුළුවන්. මම මේ ප්‍රමාණයෙන් රොටි 5කට විතර බෝල හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මම අද හදාගත්තු පොඩි සයිස් බෝල ප්‍රමාණය. ඊට පස්සේ අපි පෑන් එකක් මේ විදිහට රත් වෙන්න තියලා පෑන් එක රත් වුණාට පස්සේ අපි මේ රොටි තුනී කරලා පෑන් එකේ පුච්ච ගන්න ඕනේ. මම මෙතනදී තෙල් පාවිච්චි කරන්නේ නැහැ. වතුර ටිකක් අතේ ගාගෙන මේ විදිහට රොටි අපි තුනී කර ගන්නවා. මොකද ඔයාලට කැමති නම් මේක කෙසෙල් කොලයක වගේ ඒ විදිහට තුනී කරගන්න පුළුවන්. උනට මම අද අතේ තමයි මේ විදිහට තුනී කරගත්තේ. ඊට පස්සේ රත් වෙච්ච පෑන් එකේ මේ වගේ අපි ඒ රොටිය පුච්ච ගන්න ඕනේ. මේ වෙලාවේ මම පෑන් එකට තෙල්වත් මුකුත් ගාලවත් නැහැ. මේක පෑන් එක රත් වුණාට පස්සේ තමයි මම මේ රොටි ටික දෙකක් විතර දාගන්නවා. රොටි එක පැත්තක් පිච්චුණාට පස්සේ අපි අනිත් පැත්තත් පුච්ච ගන්න ඕනේ. මේ විදිහට රොටිය දෙපැත්ත මාරු කර රොටි හොඳට පුච්ච ගන්න ඕනේ. ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තියෙනවා. දැන් මේ තියෙන්නේ අපි හදාගත්තු ඕට්ස් රොටි. ඔයාට මේක පුළුවන් පරිප්පුත් එක්ක, සම්බෝල, චිකන් කරි එකක් එක්ක වගේ ඕනම දෙයක් එක්ක මේ රොටි ඔයාට ගන්න පුළුවන්.